අද අපි ඇවිල්ලා ඉන්නේ මානියෙන්ගමට. මානියෙන්ගම තියෙනවා ලොකු කන්දක්. ඉතින් අපි කන්ද නගින්න තමයි මේ අද ලෑස්තිලා ඉන්නේ. අපි බලමු කොහොමද මේ නගින්නේ කියලා. දැන් තමයි අපි මේක පටන් ගත්තේ. කිලෝමීටර් 1 මීටර් 800ක් තව යන්න තියෙන ඉස්සරහට. අපි යමු. ගලට මේ පාරෙන්ද? අර 100 කෙනෙක්ගේ එකක් එහෙමද? රාවිකුණන 100ගේ තියෙන්නේ. රාවිකුණන 100ගේ ගෙදර. ඒක දැන් කොහොමද යනකොට හම්බ වෙනවා. අන්තිමට මගේ අන්තිම ගේ. ඔය හැක් වෙලා ඉන්නේ කඳු නගින්න එන මිනිස්සු. පට්ට කන්ද. ආට ගෙලින්ම දින කන්ද. ගෙලින්ම උඩට දී. මේ මෙන්න මෙයා පෙන්නන පාරව. මාරයා පෙන්නන්නද දැන්? ඇත්තද? රසද? මොනවද වැඩ කියන්නේ? අපි එනකන් ඉන්න. නේ ඉන්න. ඒගොල්ලෝ ගියා. හොඳම මාන්සි. මොකද? යන්. දැම්ම? ඔව් දැන් යන්න. කොයි ළමයි? මේ මගේ තොප්පිය? දැන් නම් කන්ද පොඩ්ඩක් අඩු වුණා හැබැයි. පොඩම කන්ද නෑ නිකන් ගල් පාරක් වගේ තියෙන කාපට් කරනවා නෙවෙයි. උරන්න කියන්න බැරි වුණා නේද මොකද්ද මේ කරන වීඩියෝ එක කියලා. අපි පැය 24ක් මේ කන්ද උඩ ඉන්න තමයි අද අපේ ටාගට් එක. යන් එහෙන ආපහු. ඔය මට්ටමේ යන්න බෑ. බෑ ඔය මට්ටමේ යන්න බෑ. වාඩු උඩදී හතියක් හැදුනොත් එහෙම කොහොමද ආයෙ එක්කන් කන්නේ? වඩා හති නෑ. තව කන්දක් තියෙනවා guys. හම්මෝ. තව කිලෝමීටරයක් තියෙනවා. මාරන්ති ගමනක් තියෙනවා. පාරක් නෑ අතලම. මේ තියෙන්නේ කන්ද. ඒවල වැවුම. මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මානියංගම තිබිරිපොළ රක්ෂිතය. ඔබට පාසටහනක් තබන පාසටහන පමණක් ඉතුරු ගන්නලු. ගෙන යන සියල්ල රැගෙන යන්නලු. ඔය පාරේ ඇත්ත වෙන්නද මේ ගහලා තියෙන එක ගහලාදී. ගලට මේ පැත්තට කියලා ගහලා තියෙනවා. පැය 2ක් විතර අවසානයේදී ඔන්න අපිට හම්බ වුණා යන්න තියෙන පටිපෙළ. එන්න මේ තමයි පටිපෙළ.
පොඩ්ඩක් වෙලාවක් දැන් ඉඳලා ඉවරයි. දැන් යනවා දර හොයන්න අපිට මම හිතන්නේ මෙතන රෑ එළියනකම් අපි මෙතන ඉන්නවා. ඉන්න අපිට දර ඕනේ. ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ. මං හිතුවේ අතරින් ඉවර වෙයි කියලා. අපි හිටිය අතර. ගයිස් මම මේ බහින්න කියලා හැදුවේ ඇත්තටම මේ බහින්න හදනකොට බහින්න කියන්නේ මම කැම්ප් එක ගාවට යන්න හදනකොට තමයි මේ දේ දැක්කේ. ඉතින් ඔයගොල්ලොත් එක පොඩ්ඩක් කියන්න ඕනේ වුණා. මම අර කලින් පෙන්නපු තැන වගේම මෙතනත් ගොඩාක් අය ජරාව කුණු ಜಾති දාලා තියෙනවා. ඉතින් මේ පේනවනේ මේ තියෙන්නේ බෝතලයක් බීලා ඉවර වෙලා ඒක මෙතන බිඳලා දාලා ගිහිල්ලා. ඉතින් ඇත්තට මේ වගේ දේවල් කරන්න එපා. ඉතින් මේ මෙතනත් මෙන්න මෙතනත් ඒ වගේ දේවල් තියෙනවා. මේ වගේ කටු ඊට පස්සේ මෙන්න මේ වගේ මේ කටු ඊට පස්සේ කකුල් වල දැනෙනවා. ඉතින් මේ වගේ තැන් මේ බලන් ආන අයට මේ පේනවනේ බෝතල් බිඳලා දාලා ඒ කටු හැමතැනම. ඉතින් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් බොන්න. හැබැයි බිව්වට ප්‍රශ්නයක් නැහැ. මෙහෙම බිඳලා දාලා ඉවරලා ඒ දේවල් බිව්වනම් කෑවනම් ඒ දේවල් අරගෙන ගියා නම් මේ තැන මට වගේම ඊට පස්සේ තව මගින් පස්සේ එන මෙතෙන්ට එන අයටත් මාර ලස්සනට මෙතන එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් අපි ගත්තා වගේම. ඉතින් මේ දේවල් කරනකොට වෙන්නේ ඒක නැති වෙලා යන එක. මේ තියෙන දේවල් මේ වගේ ලස්සන තැන් අඩුයි. මුළු ලෝකෙටම මේ වගේ ලස්සන තැන් අඩුයි. ඉතින් එහෙම තැන් මේ විදිහට විනාශ කරන්න එපා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මේ මගේ වීඩියෝ එක බලලා එන යාළුවෝ හැම දිනාටම මම කියන්නේ මේ තැනට එන්න ඇවිල්ලා ඒ තියෙන ෆීලිං එක විඳින්න. හැබැයි මේ වගේ දේවල් පේනවනේ මේ වගේ දේවල් කරන්න එපා. ඉතින් මේ තව කෙනෙකුට මෙතෙන්ට එන්න ආස හිතන විදියට මෙතන හදලා යන්න හැමෝම. මෙන්න මෙතන තමයි අපි කැම්ප් එක ගහන්න බලාගෙන මේ දින අපි හොයාගත්ත දර ටික මෙන්න මෙතන. ඒ ටික විතරක් මදි. හැබැයි මම දැක්කා මේ අර වීඩියෝ එක කරගෙන යනකොට මෙන්න මේ උඩ ගල උඩ කෙරවලම කොටයක් තියෙනවා. ඉතින් අපි ඒ කොටේ අරන් ඉවර වෙලා මෙතන තියමු. මම මේ කොටේ අරන් යන්න මගේ අත් දෙක මොණේකින්ද කොටේ අරන් ගිහිල්ලා ඊට ටික වීඩියෝ එක කන්ටිනියු කරන්න. මේ විදිහට තමයි අපි කොටේ ගෙනල්ලා දැම්මට පස්සේ කැම්පේ තියෙන්නේ. ඉතින් තව ඔයාලට මේ කියන්න වැදගත්ම දෙයක් තියෙනවා. මම දැන් පොඩ්ඩක් මේ ඉඳගෙන ඉන්නේ. අත්‍තරම දර ඇදලා මහන්සි. ඔයගොල්ලෝ එනකොට අනිවාර්යෙන් මේ වතුර වැඩිපුර අරන් එන්න. මොකද මෙහෙ වතුර වෙනම ගන්න තැනක් නැහැ. අන්තිම ගේ තියෙනවා හැබැයි කිලෝමීටර් දෙකක් විතර පල්ලෙහාට යන්න ඕනේ. එතන තමයි අන්තිම ගෙදර තියෙන්නේ. ඒ ගෙදරින් තමයි වතුර ඉල්ල ගන්න තියෙන්නේ. නැතුව උඩදී වෙනම වතුර ගන්න වෙනම කොහෙවත් නැහැ. වතුර කොහෙවත් නැහැ උඩ. ඔයාලා පේනවාදී අපි ගාව වතුර තියෙන්නේ මෙච්චරයි. එන්න මෙච්චරයි. පේනවනේ බෝතලේ උඩ ටික හිස් වෙලා තියෙනවා. යට තියෙන ටික විතරයි අපිට වතුර තියෙන්නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එනකොට වතුර අරන් එන්න.
අමුසේ නිදිනේ ඔය. අර වීඩියෝත් වෙන ඔය චාටර් රෝඩ්. ගමනක් කියලා නිදා ගන්න. ආල්සි. පිටත් එක්ක ලැජ්ජයි. වාන් එක්ක විස්තරයක් නිදා ගන්න. ගයිස් කට්ට කළුවරයි මාව පේන්නේ නැහැ කියලා මම දන්නවා මේ හැබැයි මට පෙන්වන්න ඕනේ උනේ මෙන්න මේක දවල්ට නොපෙනුන දේවල් ඉතින් ගිනි මැදේ දැන් පත් විරලාවට අස්සම් ලයිට් එක තියෙනවා මේ කතා කරන්න විදියක් නැහැ මොකද මේ සත්තු එනවා ලයිට් එකට හරි ගයිස් ඔන්න අපි ඊළඟ දවස් වෙනකන් හිටියා හන්ද උඩ ඉති තාම ඉර හරියට ඇවිල්ලා නැහැ පේන්නේ නැහැ ඉර රතු පාට විතරයි පේන්නේ අපේ කෑම්ප් එක අපි මෙතෙන්ට අරන් ආවා මට කියන්න බැරි වුණා කලින්. ඉතින් අර කොටේ අරන් ඇවිල්ලා පල්ලෙහාට ඔයගොල්ලෝ දැක්කනේ මම කොටේ පල්ලෙහාට අරන් යනවා. ඊට පස්සේ ආපහු උඩට අරන් ආවා ඒක මේ මොකද එතන පල්ලෙහා පොඩ්ඩක් කලින් අඳුරු වෙනවා. ඒ කියන්නේ කැලෑ වැතුල නිසා. ඉතින් ඒකද සත්තුවම එන නිසා අපි කර වැඩේ කෑම්ප් එක මෙතෙන්ට අරන් ආවා. ඒතරම් කෑම්පේ දොට බලාගන්න පුළුවන් මෙන්න මෙතන අපි ගෙන් ගොඩ ගැහුවා. අතන අපි හිටියා. ටෙන්ට් එක අපි පාවිච්චි කරේ නෑ. ඒක ඇත්තටම අපිට සෑහෙන්නම බලපෑවට ටෙන්ට් එකක් පාවිච්චි කරුවේ නැති එක මොකද ටෝච් එක ගැහුවට පස්සේ ඉන්න මේ රුමි සත්තු ටික ඔක්කොම මේ ටෝච් එකට ඇදිලා එනවා. ඒකින්ද තමයි අපි මේ වැඩි ටෝච් ගහන්නේ නැතුව වීඩියෝ කරේ රෑ ගොඩක් වීඩියෝ ගත්තේ නැත්නම් අපිව පේන්නේ නැති අන්ත. මොකද ටෝච් එක ගහපු ගමන් වටේ ඉන්න ඔක්කොම රුමි සත්තු ටික අපි ගාවට එනවා. ඒකින්ද අපි ටෝච් ගන්න නැතුව තමයි රෑ ටිකේ වීඩියෝ කරේ. අපි කිසිම දෙයක් මේ කැලේට දාලා යන්නේ නැහැ. ඒක පෙන්වන්න ඕන කමක් තිබ්බා. මේ අපි මේ හිටපු දන අපි ඔක්කොම අපි කියන පොලිතීන් ඊට පස්සේ අපව හැමදේම අපි අරගෙන යනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.